Thank you, doctor. Nice meeting you. Same here. Take care. Nandini, මට වගේ ෆෝන් නම්බර් එක දෙන්නකෝ. Dear Mrs. මගේ dear Mrs. එයාගේ ෆෝන් එක වටලා කඩාගත්තා. මං කීපාරක් කිව්වද අලුත් ෆෝන් එකක් ගමු කියලා. මං කීවට එයා අහන්නෙම නැහැ. Anyway doctor, මගේ ෆෝන් නම්බර් එක ඔයාලඟ තියෙනවනේ. ඕනලා කෝල් එකක් දෙන්න. එහෙනම් යම්. පැටියෝ මේ මනුස්සයව නම් මට තේරෙන්නේ නැහැ. ඒක ඇත්ත. නන්දනිත් එක්ක මට හරියට කතා කරන්නත් බැරි වුණා. ඒත් ඒ දෙන්න සතුටින් ඉන්නවනේ. Anyway, let's go. Thank you. මොකටද thank you කියන්නේ? ඔයා මට අවුරුදු 7ක් තිස්සේ වෙන් වෙලා හිටපු මගේ හොඳම යාළුවා මුණ ගැස්සුවානේ. ඒකයි මං තෑන්ක්ස් කළේ. ඔව් ඒ ඔක්කොම හරි කියමු. ඒකේ මට මොනවද ලැබෙන්නේ? නිකම්ම වේලිච්ච thank you එකක් විතරද? ඔයාට නම් ඔයාගේ අවුරුදු 7ක් පරණ යාළුවා හම්බුණා. ඒත් ඒකේ මට හම්බෙච්ච දෙයක් නෑනේ. මටත් මොන හරි හම්බෙන්න එපයි. ඔය තෑග්ගක් එහෙම. තෑග්ගක්? තෑග්ගක්, ප්‍රසන්ට් එකක්, gift එකක්. මොනවද මට දෙන්නේ dear Mrs? මොකද උනේ? ඉවරයි මගේ තෑග්ග. නෑ. මං හොඳින්. හරි. වවුරුට යන්න. මං එන්න. තෑග්ග ලෑස්ති කරලා තියන්න. හරි. තෑග්ගක් තියෙනවා මන් ළඟ. ඔයාට දෙන්න. මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා අද මං ඔයාට කියන්න. නන්දනිව දැක්කම ඔයාට මොකද හිතුනේ? මට නම් හිතුනේ යා මොනවා හරි හංගනවා කියලා. මූණේ හිනාව තිබුණා වුණාට එයාගේ ඇස්වල මොකද දුකක් පෙනුණා. එයාට සතුටින් ඉන්නත් බෑ ඉතින්. රාජ්දීප් කොච්චර ජරා මිනිහෙක්ද? ඕනම කෙල්ලෙක්ගේ ජීවිතය විනාශ කරලා දායි. එතකොට නන්දිනි එයා නම් හරිම අහිංසක තැම්පත් කෙනෙක්. රාජ්දීප් හිතුව වගේම ජරා මිනිහ. No doubt about that. සමහර විට හස්බන්ඩ් විදියට හොඳ ඇති. ඇයි? එයා නන්දිනී ගැන කොච්චර හොයනවද? ඉල්ලන කලින් සේරම දේවල් දෙනවා. මං හිතන්නේ එයා හොඳ හස්බන්ඩ් කෙනෙක්. කුණාල් එයා නරක මිනිහෙක් නොවන නම් නන්දිනී ඔහොම පාඩුවේ බය වෙලා වගේ ඉන්නේ. සතුටින් ඉඳී. ඔයා දන්නවද? එක කාලයක් තිබ්බා නන්දිනීගේ කියවිලි ඉවරයක් නැහැ. අයියෝ මිනිස්සු වෙනස් වෙනවනේ. අවුරුදු 7කට කලින් නන්දිනී ගැන ඔයා කියන්නේ. මට ෂුවර් රාජ්දීප් නන්දිනී දෙන්නම කාලෙත් එක්ක වෙනස් වෙලා ඇති කියලා. නෑ කුණාල් රාජ්දීප් වගේ ගල් පැලෙන බොරු කියන මිනිහෙක් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒක මට ෂුවර්. අනික යා නන්දිනීට සලකනවා වගේ පෙන්නන හැමදේම අනිවාර්යෙන්ම බොරුවක්. ඕනට වඩා සලකනවා කියලා පෙන්නන මහත්තුරු අනිවාර්යෙන් හැංගි හොරා වැරදි කරනවමයි. ඒක හරි අසාධාරණයි. මොකක්ද ඒකේ තේරුම? මං වට කොච්චර සලකනවද? ඒ කියන්නේ මං කරන්නේ බොරුවක් කියලාද? මොනවද ඔය කියන්නේ? අනේ මං වට මේක කිව්වේ නෑනේ. ඔයයි රාජ්දීපුයි අහසට පොළොව වගේ වෙනස් නේ. පොඩි වැඩක් කරන්නකෝ මට ඔතන තියෙන රතු පොත අරන් දෙන්නකෝ. සයිඩ් ටේබල් එකේ ඇති. රතු පොතක් නෑ. බලන්න අර තුන්වෙනියට තියෙන රතු පොත තමයි. මේක කළු පාටයි. මේක කොහෙද රතු?
මේ තියෙන්නේ. මේ පැත්ත මම බැලුවේ නෑනේ. පැටියෝ. සාමාන්‍යයෙන් අපි මිනිස්සුන් එකම විදිහටයි බලන්නේ. අපිට පේන පැත්ත දිහා විතරයි බලන්නේ. හැම මිනිහෙකුටම හොඳ පැත්තකුත් තියෙනවා නරක පැත්තකුත් තියෙනවා. අපි එයා දිහා බලන විදිය තීරණය වෙන්නේ එයා අපිත් එක්ක හැසිරෙන විදිය හොඳද නරකද කියන එක අනුව. ඒ වගේම තමයි මේ මිනිස්සු අපිත් එක්ක හැසිරෙන විදියෙන් තේරෙන්නේ නැහැ අනිත් මිනිස්සුත් එක්කත් හැසිරෙන්නේ ඒ විදිහටද කියලා. අන්න ඒ වගේම තමයි අපිත් එක්ක හොඳට ඉන්න මිනිස්සු අනිත් අයත් එක්ක ඒ විදිහට නැති වෙන්න පුළුවන්. Very smart Dr. Kunal. ඇයි මොකද? මේක පූල් එකට පැන්න වෙලාවේ පොඩ්ඩක් වැටුණානේ. ඔයා මෙච්චර වෙලා නොකියුවේ කුණාල්? ඒ වෙලාවේ කොහොමද මං කියන්නේ? ඇයි හොටෙල් එකේ ෆස්ට් එඩ් බොක්ස් එකක් තිබුණ නැද්ද? මං කොහමද හැමෝම ඉස්සර ડોක්ටර්ට කියන්නේ ආදරෙන් කරන්න මේකට උන ආදරය කියලා. ඔයා නම් හරි කපටියා. තෑග හිතට අල්ලන්න ඕනේ. එච්චරයි මට ඕන කරන්නේ. මේ ගුඩ් නිවුස් එක හැර දැනට මං ගාව මුකුත්ම නෑ. ඔයාට දෙන්න පුළුවන් දෙයක්. රාජ්දීප් මං දන්නවා. ඔයාට දරුවෙක් ඕන නෑ. ඒත් ඉතින් ඔයා මගේ මෝලිව පිළිගත්තා වගේ මට විශ්වාසයි ඔයා මේ දරුවවත් පිළිගනීවි. මේ දරුවා අපේ ජීවිතයට අලුත් ආරම්භයක් කරන් ඒවි. මං ඔයාට පොරොන්දු වෙනවා. ඒක හැමෝම වෙයි. කොච්චර වෙලා ඉඳන්ද බෙල් කරන්නේ? කන් දෙක ඇබ ගහගෙන නිදාගත්තද? මං මේ ඔයා Sheena baby, come on in. Yeah, darling. රාජීප් මේ ඇයි මේ ඔයා මේ කවුද? කවුරු කියලාද හිතන්නේ? එයා තමයි මගේ තෑග්ග. ඔයාට ඉතින් දැන් මුකුත්ම බෑනේ. Cheers, honey. මේ කියන්නේ මොනවද? ඔයා මෙහෙම කරන්නේ? මේ රාජ්‍යයේ කවදාවත් අපහාසයක් අමතක කරන්නේ. ප්ලීස් අනේ ඔහොම කරන්න එපා. මං කියන දේ පොඩ්ඩක් අහන්න. ප්ලීස්. ඔයා කොච්චර දැඟලුවද? දැන් වගේ ලොකුකමත් වැඩිනේ. ඔන්න බලා ගන්න මං වගේ ලොකුකම බස්සන හැටි. මොන දෙයියද? ඔයාගේ දෙයිය උඩ නෙවෙයි ඉන්නේ. ඔයාගේ දෙයියෝ ඉන්නේ වාගේ ඉස්සරහමයි. ඔයාගේ සැමියා. එයා තමයි දෙවියා. ඔයා මාව බල්ලෙක් වගේ දෙලවලා දැම්මේ. මං වෙන වයිෆ් කෙනෙක් ගෙනාවට සතුටු වෙන්න. අඩුම තරමේ මං ගෙදර ආවනේ. රාජ්දීප් අනේ ප්ලීස් ඕක කරන්න එපා. මං කියන එක අහන්න. පැත්තකට යනවා. බොරු කියන්න එපා. මං ඔයාට බොරු කිව්වේ නෑ. මං ඇත්තමයි කියන්නේ. තමුසේ මටත් හොරෙන් යාළුවව හම්බෙන්න නේද ප්ලෑන් එක ගැහුවේ? මං
කියන්නේ ඇත්ත. මං එතනට මෝලිනවා කියලා දැනන් හිටියේ නෑ. මං යව හම්බ වෙන උත්තියක් දන්නේ නෑ. නිකන් කට වහගෙන ඉන්නවා. බොරුවට රඟපානවා මෙතන. රාජි ප්ලීස් ඔහොම කරන්න එපා. දැන් තමුසෙට තේරෙයි මම මොන වගේ මිනිහෙක්ද කියලා. ඊළඟ පාරවත් මාව කාමරෙන් එලව ගන්න කලින් දෙපාරක් හිතයිනේ. ඒ විතරක් නෙවෙයි මට හොරෙන් යාළුකම් පවත්වන එකකුත් නෑ. Let's go to the room, baby. Thank you. Oh, baby. Thank you. Wow. ලස්සනට සරසලා. අද රෑ අපිට හොඳට සතුටු වෙන්න පුළුවන්. ප්ලීස් ඔහොම දේවල් කරන්න එපා. ඕක නවත්තන්න. මං අවංකයි. ඒක තමයි මං ඔයා මෙතන යවන්න හදන්නේ. එළියට යන්න. ඔයා කැමති නම් විතරක් අපේ කාමරේ ඇතුළට වෙලා ඉන්නත් පුළුවන්. ඇයි? බෑ. එහෙනම් ඉතින් යනවා. පැටියෝ ඒ පාර මොකක් ගැනද හිතන්නේ? කුණාල් මේක නම් අහම්බයක් නෙවෙයි. ඔයාට නන්දිනීව හම්බුන හැම වෙලාවකම එයාට මොකක් හරි අනතුරක් වෙනවා. තුන් පාරෙන් දෙපාරක්ම ඔයයි එයාව බේරගත්තේ. නන්දිනීව හම්බෙච්ච හැම වෙලේම එයා කරදරයක තමයි හිටියේ. ඒ කියන්නේ එයා සන්තෝෂෙන් නෙවෙයි කරදරයක ඉන්නේ. ඒකෙන් එයාට ගැලවීමක්ම නැහැ. මගේ අතින් වැරද්ද සිදුනා කියලායි. නන්දිනිගෙන් මට කෙලින් අහන්න තිබ්බා. Are you okay? මොකද ප්‍රශ්නයක් නෑ නේද? ඔයාට කරදරයක් නෑ නේද? කුණාල් මං එයාගෙන් ඇහුවොත් එහෙම මට ෂුවර් එයා ඔව් කියනවා. මොකද එයාගේ ජීවිතේ රාජ්දීප්ට වඩා වෙන කිසිම අනතුරක් නැහැ. මෝලි. අහන්න කුණාල්. ඔයා රාජ්දීප් ගැන මහලුකුවට කියනවනේ හොඳ මහත්තයෙක් කියලා. ඒක හරි හෝ වැරදි වෙන්නත් පුළුවන්. ඉතින් නන්දිනී ලොකු කරදරයක වැටලා ඉන්නේ උනත් මෙච්චර ළඟ ඉඳලා මං යාගෙන් ඈත් වෙලා. කුණාල් මට එක සැරයක් නන්දිනීව හම්බ වෙන්න ඕනේ. ඇත්ත එක කතා කරන්නත් ඕනේ. හරි. මල් ළඟ යාගේ විසිටින් කාඩ් එක තියෙනවා. ඉතින් ඒකේ ඇඩ්‍රස් එක ඇතිනේ. අපි හෙට ගිහින් බලමු. දැන් අපි නිදාගමු. හරිම නිදිමතයි. පැටියෝ ඇයි මේ? මං එකක් කියන්නද? ඔයා දෙකක්ම කියන්න පැටියෝ. ඔයා හරි හොඳයි. මං කියනවා විශ්වාස කරන්නේ නැහැ කියලා දන්නවා. එහෙම වෙලත් ඔයා මාත් එක්ක ඉන්නවනේ. මං ඔයත් එක්ක එනවා කියලා පොරොන්දු වුණානේ. නන්දිනීට පින් සිද්ධ වෙන්න මේ ලස්සන රෑ මට ඔයත් එක්ක යන්න පුළුවන් වුණානේ. මං කාටද මගේ මේ දුක කියන්නේ? මගේ ඕනි ළඟ හිටියා නම් මේ මුකුත් නැහැ. ඔයාට මුකුත් වෙන්නේ. වාහනේ නම් එයාලගේ තමයි. මේක වෙන්න තිබුණු දෙයක්. මගේ සැකේ හරි ගියොත් එහෙම එයාට මොනවද වුණොත් මට ඉඳලා වැඩක් නැහැ. ඔය වගේ ගෑනුන්ට පාඩම් උගන්වන හැටි මං හොඳට දන්නවා.